හෙලෝ ඔයාලට කොහමද? පහුගිය දවස් දෙක තුනේ මං අන්වීක්ෂණ බලන්න පොඩි සාම්පල් එකක් ලැහැස්ති කරා. මම දවස් කිහිපයක් තිස්සේ තනකොළ වලට වතුර ටිකක් දාලා තනකොළ පල් වෙන්න තිබ්බා. වියලි තනකොළ පල් වෙන වතුරේ කොයි වගේ සුදු ජීවීන්ද ඉන්නේ කියලා අපි අන්වීක්ෂණ බලමු. මුලින්ම මට හම්බුනේ මෙන්න මේ දැන් ඕගොල්ලොන්ට පේන කට්ටිය. මේගොල්ලෝ ගොඩක් හිටියා මේ වතුරේ. එක තැන ලොකු ප්‍රමාණයක් හොයාගන්න හම්බුණා සාම්පල් එකක් අරගත්තාම. මේගොල්ලෝ හරිම වේගෙන් එහා මෙහා යනවා. ටිකක් කඩිසර මයික්‍රෝබ්ස්ලා ටිකක් තමයි මේගොල්ලෝ. මම මේ වතුර පල් කරන්න දැම්මේ පැරමේසියම් ලා බලන්න හිතාගෙන. නමුත් මේ කට්ටිය පැරමේසියම් වගේ කියලා අපිට හිතුණට මං Google එකේ හොයලා බලපුවම මට මෙයා පැරමේසියම් නෙමෙයි කියලා තමයි හඳුනගන්න ලැබුණේ. සපත්තුවක හැඩයක් තිබ්බට මෙයා පැරමේසියම් නම් නෙමෙයි වගේ. මං හිතනවා මෙයා කොල්පීඩියම් කොල්පොඩා කියලා. බලන්නකෝ මේ වීඩියෝ එකේ පේන එක්කෙනා ආහාර ලබා ගනිමින් ඉන්නේ. එයාගේ වටපිටාවේ තියෙන ඉතා කුඩා අංශු එයාගේ දෙසට ඇදිලා යන ඕගොල්ලන්ට පේනවා ඇතිනේ. ඉතින් වෙනත් ඇල්ගී වර්ග ප්‍රෝටසෝවාව වෙනත් සුද්‍ර ජීවීන් මේ විදිහට එයා ඇදලා අරගෙන එයාගේ මේ වක් වෙලා වගේ තියෙන මුඛය හරහා ශරීරය තුළට දා ගන්නවා. ඉතින් මේ සුද්‍ර ජීවියා ඇලදොල ගංගා පොකුණු වගේ මිරිදිය පරිසර ආශ්‍රිතව බහුලව දකින්නත් ලැබෙනවා. ඒ වගේම අපජල පවිත්‍රාගාරවල නිතරම දකින්න ලැබෙනවා. ඒ නිසාම මේ විශේෂයේ ජලයේ ගුණාත්මක භාවය සහ අපද්‍රව්‍ය පිරිපහදු බලාගාරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දර්ශකයක් ලෙසත් භාවිතා කරනවා. මෙයා හිටියෙත් මේ තනකොළ පල් වෙච්ච වතුරෙම තමයි. මෙයා නම් ටිකක් ක්ලැමිඩෝමොනාස් වගේ තමයි පේන්නේ. ඒත් ක්ලැමිඩෝමොනාස්ට තියෙන දිග ෆ්ලැජෙල්ලම් දෙක මෙයාගේ පේන්නේ නැහැ. ඒ නිසා ක්ලැමිඩෝමොනාස් කියලා නම් කියන්න බෑ. මෙයා මේ වටේට කැරකෙමින් එයාගේ මුඛයේ ඉදිරිපස තියෙන සීලියා වලින් වටපිටාවේ තියෙන වෙනත් සුත්‍ර ජීවීන් ප්‍රෝටසෝවාව ඇල්ගී එයාගේ මුඛය තුළට ලබා ගනිමින් ඉන්නේ. ඔයගොල්ලොන්ට ඒක පැහැදිලිව මේ වීඩියෝ එකේ පේනවා. පියවියසට නොපෙනෙන සුත්‍ර ජීවීන්ගේ ලෝකයත් හරිම ලස්සනයි. ඒක හරිම කුතුහලයේ දනවන සුළුයි. මට නම් බලාගෙන ඉන්නත් ආස හිතෙනවා. මේ පේන කෙනා නම් මැරුණ කෙනෙක් වගේ තමයි මට හිතෙන්නේ. පේනවාද එයාගේ සයලේ නිකන් පුපුරලා ගිහිල්ලා වගේ. මේ ඉන්නේ තනකොළ පල් කරපු වතුරේ ඉඳපු තවත් සමහරක් සුද්‍ර ජීවීන්. කීප දෙනෙක්ගෙම නම් මම Google එක හරහා හොයාගත්තත් මට ඒවා වීඩියෝ එකේ සඳහන් කරන්න තරම් නම් ෂුවර් එකක් නැහැ. මොකද මම පරීක්ෂණ කරලා තහවුරු කරගෙන නැහැනේ. ඉතින් මට ෂුවර් නැති දෙයක් මේකේ සඳහන් කරන්න බැරි නිසා මම නම් සඳහන් කරන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ කවුරු හරි මේකේ ඉන්න අයව අඳුරගත්තා නම් අහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.